හරි ළමයි. මේ තුලනාත්මක ප්‍රවේශය කියන එක කොච්චර ලේසිද කියනවා. හරිද? විනාඩි 2කින් මං කියලා දෙන්නම් මොකද්ද තුලනාත්මක ප්‍රවේශය කියන්නේ කියලා. හරිද? තුලනාත්මක ප්‍රවේශය කියන එකේ සරල අර්ථය තමයි සංසන්දනය කියන එක. සංසන්දනය කිරීම කියන එක තමයි තුලනාත්මක ප්‍රවේශයනුත් සිද්ධ වෙන්නේ. හරිද? තුලනය කරනවා කියලා කියන්නේ සංසන්දනය කරනවා කියන එක තමයි. හරිද? මෙතෙන්දී මේ සංසන්දනය කිරීම කියන එක ගන්නකොට අපේ ගෑනු ළමයි හරි දස්සයි සංසන්දනය කරන්න. මොකක් සංසන්දනය කරන්නද? හරිද? දැන් ගෑනු ළමයිට සාමාන්‍යයෙන් ඒ ලෙවල් වලට ක්ලාස් යන්න පටන් ගත්තට පස්සේ එතනින් ගියාම කැම්පස් ගියාට පස්සේ පිරිමි ළමයිගේ යෝජනා එනවනේ. හරිද? මං ඔයාට කැමතියි, මං ඔයාට ආදරෙයි. ඒ වගේ අන්න ඒ වගේ අවස්ථාවලදී සාමාන්‍යයෙන් ඉතින් එක ගෑනු ළමයෙකුට එක පිරිමි ළමයෙක්ගෙන් නෙමෙයි ඉතින්. පිරිමි ළමයි 3-4 දෙනෙක්ගෙන් 5-6 දෙනෙක්ගෙන් උනත් කැමැත්ත අහන්න පුළුවන්. හරිද? කෙල්ල පොඩ්ඩක් ලස්සනට හැඩට ඉන්නවනම් ඉතින් 5-6 දෙනෙක් උනත් කැමැත්ත අහන්න පුළුවන්. ඔන්න ඔතෙන්දී අපේ ගෑනු ළමයි මේක පාවිච්චි කරන්නේ. අපි මේ දැන් මේ කතා කරන තුලනාත්මක ප්‍රවේශය. තුලනය තමයි අපි අපේ ගෑල් ළමයි එතෙන්දී භාවිතා කරන්නේ. කොහොමද ඒක පාවිච්චි කරන්නේ? බලමුකෝ. හරිද? දැන් මෙම එක පිරිමි ළමෙක් ඉන්නවා මෙතන. තව එක්කෙනෙක් මෙහෙම ඉන්නවා. කොහොම පිරිමි ළමෙක් ඉන්නවා කියමුකෝ. හරිද? මේ අහන පළවෙනි කාටම කැමති වෙන්නේ නැහැ. හරි? අපේ කෙල්ලෝ එහෙම ලේසියෙන් කැමති වෙන්නේ නැහැ. හරිද? කොට ගණන් උස්සලා බලනවා මේ මේකගේ මොනවද තියෙන්නේ. මේක ඉගෙන ගන්න පුළුවන් එකෙක්ද, මූට සල්ලි තියෙනවද, මූට අනාගතේ කියන්නේ ප්ලෑන් එකක් තියෙනවද? උන් ඔය වගේ දේවල් ටිකක් බලනවා. හරිද? ඊට පස්සේ ඌ එක්ක ඌ රිජෙක්ට් වෙනවා. හරි? ඊට පස්සේ මේකගේ බලනවා. උගෙත් ඔය වගේ ටිකක් බලනවා. දැන් මූට වඩා මේකට වඩා මේකයි මොනවද තියෙන්නේ? සංසන්දනය කරලා බලන්න. දැන් අවස්ථා ගොඩක් තියෙනවනේ. ඊට පස්සේ මුගෙත් බලනවා. හැමෝගෙම බලනවා ඔය. එකෙක් විතරක් බලලා මං ඔයාලට කැමති කියන්නේ නැහැ. ඒ ඉස්සර හිටපු උන්දලා තමයි එහෙම. දැන් ඉන්න කෙල්ලෝ එහෙම කැමති වෙන්නේ නැහැ. හරිද? ඉතින් මේ හැම එකාගෙම මේ තමන්ගෙන් කැමැත්ත අහන හැම කොල්ලගෙම බලනවා ක්වොලිටිස් මොනවද තියෙන්නේ කියලා. වඩා හොඳ මේ සංසන්දනය කරලා මූට වඩා මුගේ මොනවද තියෙන්නේ, ඒකට වඩා අනිත් එකාගේ මොනවද තියෙන්නේ. ඔවුන් ওই විදිහට සංසන්දනය කළා තමයි තමන්ට හොඳම කෙනා කවුද කියලා අපි මූ කියලා මේ අහපු කොල්ලෝ සෙට් එකකින්ම මූ තමයි වඩා හොඳ. හරි? මූ තමන්ගේ කවුරු විදිහටද? බෝයි ෆ්‍රෙන්ඩ් විදිහට තෝර ගන්නවා. ඒක තමයි ළමයිනේ තුලනාත්මක ප්‍රවේශය තුලින් සිද්ධ වෙන්නේ. මෙතන තමන්ගේ පිරිමි ළමයා තෝර ගන්නවා සංසන්දනය කළා. මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ? දේශපාලනික කරුණු කාරණා දිහා තුලනාත්මකව අධ්‍යයනය කරනවා. උදාහරණයක් විදිහට රටකට සුදුසුම ආණ්ඩු ක්‍රමය කුමක්ද? ජනාධිපති ආණ්ඩු ක්‍රමයක්ද? කැබිනට් ආණ්ඩු ක්‍රමයක්ද? ඒ දෙකේ තියෙන ගුණාංග ටික සංසන්දනය කරලා වඩා හොඳ මොකක්ද කියන එක තීරණය කරන එක තමයි මේ තුලනාත්මක ප්‍රවේශය තුලින් සිද්ධ වෙන්නේ. ඔච්චරයි. ඔක තමයි තුලනාත්මක ප්‍රවේශය කියලා කියන්නේ. හරි? ඔක මහ ලොකු අමාරු විශේෂ කරුණක් නෙමෙයි.